ඉරගල තැන්න ගුවන් විදුලි මාලා නාටකය. ඒක ප්‍රශ්නයක් නෑ මාමා. අපි එක්කෙනෙකුට යමක් වුණොත් අපි පිරිසම එක්කාසු වෙලා නෙව ඒකට මූණ දෙන්නේ හැබෑට. ඒක ආය දෙකක් නැතුව ඕන එකකට අපව ගාව ගන්නට. ගාව ගන්නේ නැත්නම් අපි ඇවිදින්න හරි ගෑවෙනවා. කොහම වුණත් මාව නම් ආරච්චිලා ඇත්තෝ ගෙට වැද්ද ගනීය දන්නේ නෑ. මාව වහකදුරුවක් ගෙන්නේ වුන්දට. මෙහෙ යන් මාමා. උන්දව බිරත් තට්ටු වෙලා ලැජ්ජා හිතෙන්ටත් එක්කලා. ටම කිව්වත් ඒ උන්දව බිරන් තට්ටු කරන තරමට තමයි අපට ගැලවිලා තියෙන්නේ ඇවිදිලා. ඒත් කොයි දැන් අපි හැන්දෑවට යන්න කතා කොල්ලට මේ ගොහිල්ලා මොන වෙයි කියන්නේ? මට පේන ඉදියට දැන් කොරන්න තියෙන්නේ ආරච්චිලගෙම වැරදි රහසුඩපට උන්දැටම විරුද්ධව පාවිච්චි කරලා උන්දව යම් සංවරකොමකට බයපාලනයකට ගන්නට මේක අවස්ථාවක් කරගන්න එක තමයි. ඒ කොහොමද හෙනේ අප්පුවේ? මොකක් නමුත් හොඳ අදහසක් කොහෙට ඇවිදිලා වාගේ. මේ වාගේ වැඩක් මාමා. දැන් අපට වඩා උණ්ඩිය දන්නවනේව මේ ආරච්චිලා මහත්තයාගේ හොර මගෝඩි වැඩ. අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තු උඩර වැට්ටි හේම මං ඒ සේරෝම දේවල් ඔහෙලා එක්කලත් කීනවනේව. ඉතින් හරි. උඹම මතක් කරගනින්කෝ එව්ව කීපයක්. ඉතින් මේ හේනේ ඇත්තෝ ඊගාවට. ඉතින් අපි කියනවා ආරච්චිරාලට තමුන්නාන්සේගේ මේ වාගේ වැඩ කීපයක් අපට සිතාදියේ ඉඳලා ආපු ඒ කියුවේ මහ ඒජන්ත උන්නාන්සේගේ කච්චේරිය තියෙන ඉසව්වේ ඉඳලා ආපු වෙලෙන්දෙක් අපට කීවය. ඒ කියන්නේ තමුන්නාන්සේගේ වැඩ ගැන දන්න හොයන කවුරු හරි ගමේ හරි ගමෙන් පිට හරි ඉන්ට පුළුවන් ය කියලා. ඒකත් අපූරු උපායක් තමයි යහක් කියලා. බොහොම සීරු මාරුවට කොළොත් මේ කාරණේ ගොඩ දාන්න පුළුවන්මයි හිතේ. ඒ කියන්නේ අපිට ආරච්චිලට කියන්න තියෙන රහස ඕන් හදාගත්තා. දැන් උණ්ඩියා උඹ හැම ඒ වෙලෙන්දා උඹට මුලිච්චි උණයි කියලා කීන්ට එපා. උඹට මුලිච්චි උන්නේ නැහැ. හරිය. අපට තමයි මුලිච්චි උන්නේ. අපි කතා කරනව හැයිලයි උඹ දැනගත්තේ. හරිය. තායිත් සැරයක් වැඩේ කුරුවල් කරගන්න එපා. මාමා හොඳයි එහෙමම තමයි. එතකට ඒ වෙලෙන්දා මුලිච්චි උනේ දැනමිති රාලටයි මටයි ඉතරයි. වෙන කවුරුවත් දුටුවේ නෑ. හොඳද? එක්කෝ හේනේ අප්පෝ මේකම නත් උඹයි මායි උණ්ඩියයි ඉතරක් යමු. ඒක තවත් අරසකාරී. මේක බැරෑරුම් කටයුත්තක්. ඒ හන්දා හේම තමයි හොඳ. එක්කෝ උණ්ඩියක් මේකට අනිවාර්ය නැහැනිව. දැන් මේකට වැඩිය දැනමිති දෙන්නෙක් නෙව මේකට මැදිහත් වෙලා තියෙන්නේ. මූ මොකටද? කිව්වත් එහෙනම් උඹ දැම්ම නිදහස් උණ්ඩියා. අපි මේක කරට ගත්තා ඕන්නේ. මතක තියාගන්නේ ඊට පස්සෙන් පහු ඔය පඩිකම් කට පරිසම් කරගනිපිය. ඕන්න. ආරච්චිල මහත්තයෝ
මැනික හැව්වා මේ බොන්ට මොකවත් ඩිංගිරි අතේ වන්ට දැයි කියලා. ආරච්චිලා මහත්තයෝ බොල මොකද? කවුද? මොකද ආරච්චිලා නිල මේ නිකම් බීත වෙලා වාගේ තිගැස්සිලා. ඇයි බොලා මොකද? මොකද්ද උඹ හැව්වේ? ආරච්චිලා නිල බෙට නින්ද කොහින්වත්ද තියුනේ? මම නින්ද නොනින්ද උඹට වගක් නැහැ නේද? උඹ මොකද්ද හැව්වේ? මන් නෙවි මැනිකේ හැව්වේ. දැන් මැනිකේ මෙතනට ආවද මෙතෙන්ට? නෑ මේ මටයි හාන්ට කියහුවේ. ඉතින් හාපියකෝ මාව තවත් බය කරන්නේ නැතිව හාන්න මගුලා. තවත් බය කරන්නේ නැතිව කියහුවේ. දැන් ආරච්චිලා නිලමේ බය වෙලාද ඉන්නේ මොකටේ? වත් හැබෑට. බය වෙලා ඉන්නේ බොගේ කිරියත්තට. ඇයි යකෝ? බොලාගේ ගොන් වැඩ හන්ද තමයි මයි ටිරිකිස් වැඩක්වත් හරියට කරගන්න බැරි හැබෑට. ආරච්චිලා නිලමේ තරහවසර බය බෝයි. ඇයි මොකක්වත් අපි කරාපු ටිරිකිස් වැඩක් කාට හරි ඇයි බොල කාට හරි අමුතුවෙන් හවුවෙන්න ඕනේ එදා අර දැනමිති රාලයි හේනේ පණ්ඩිතයයි ඇවිල්ලා අද බාපු විත්‍ය මේ බොටනි ඉච්චන් නැද්ද? තව කාට හරි හවුවෙලා දාන්නේ හැබෑට. අර සීලෙමෙන් ආපු වෙලෙන්දෙකුට කට මැනිකටත් මේක ආරංචි කරන්ට උඹ තනන්නේ ඉවලා. එක අතකට අපේ නිලමේ ওই තරම් මේ ගැටලුවක් මේකේ තියෙනනම් අපි මැනිකටත් දන්නලා උපදෙසක් ගම්මුද? නිලමේ මේ වාගේ කෝඩ දාගත්තු හැම වෙලේම ගලවන්නේ මැනිකේනේව. ගලවන්නේ මැනිකේ? මාව? තොම මොකේ කියලාද හිතකුවේ? බොල මන්ද ආරච්චි මැනිකේද? කොයි කෝඩෙන්ද බොල මැනිකේ මාව ගැලෙන්නේ? ගෑනුගේ කම්බායවල් වලට මුවා වෙලාද බොල මං ගැලවෙන්නේ? නෑ එහෙම නෙයි. අර අංගු නැන්දගේ ඕවිට ඉඩම බොරුව පුලියාලා එතන හාමිට පවරන්ට හදාපු වෙලේ අංගු හාමි නැන්දා ඉලපත අරගෙන චීත්තෙත් අතකින් උස්සගෙන දොල කන්ටිය දිගේ එනවයි කියන ආරංචියට අපේ නිලමේ දොර මුල්ලේ වහන් වෙච්ච වෙලේ මැනිකේනේ වේ ඉස්සරහට ගියේ සිංහ දේනුව වගේ. නවත්ත ගනින් බොගේ මීහරක් උඹෑව. බොලේ කෑනු ප්‍රශ්න. ඇයි එහෙනම් මේ කවඩි හාමිගේ හරකෝරකම් නඩුව කලපිට ගහන්න ගොහිල්ලා පොලිස් විධානය ආපු වෙලේ කවුද කතා කරලා බේරුවේ? හරි නවත්ත ගනින් තොගේ ලැජ්ජතෝම්බුව. මයි ලැජ්ජතෝම්බුව කියෝනෝ. යකෝ මේ කියන දේ මේ මතක නැති එකාට මයි ලැජ්ජතෝම්බෝ නම් හොඳට මතකයි. කියලා. තොපිට මං උපදිනකොටම මට කෙලින්ට ඉබදිච්චේ උන්හක් කියලා. මේ ඒක නෙවෙයි අර උන්දලා දෙන්න අර මේ හේනේ ගොයියයි දැනමිති රාල ගොයියයි කියාපු කතාව අපි කවුරුවත් දුටුව හැව්ව දෙයක් නොවෙච්චි උන්ගේ උපර වැටියක් වෙන්න බැරිද බොල? වෙලෙන්දෙක්නේ කියවුවයි කියවුවේ. කිව්වත් අපි ඌව දුටුවේ නැහැ නේද? කෝකටත් ඔයි කඩපොලට හේම යන්නේන අතරේ ටිකක් විපරම් කරලා බලපන්. මේ ළඟදී වෙලෙන් දෙකෙම තන්නේ ගැවසුනාද කියලා. හැබැයි හේම එකෙක් නම් ගැවසිලා තියෙනවා. මට උණ්ඩියා කියවුවේ. අන්න ගුණා පැන්න. ඇයි බෝරුව උණ්ඩියා නෙව මේ සකල සමස්ත හුටපටේ ගිතුම් කාරයා. ඕකී අයිද දැනමිති රාල්ලට වෙනස් දෙයක්. උඹ ගමේ විපරම් කරපිය. පුළුවන් නම් ඒ ගමන් ආපිය ඒ වෙලෙන්ද මං ගැන මේ අර වගේ කතාවක් කියවුවද කියලා. එතකොට හරියටම හරි. මං අහන්න. මොකද්ද බොලතෝ කියුවේ? එහෙමත් අහනවද බොරෝ? නෑ මං කියුවේ මං හොදිසි කරලා බලන්නම් කියලා. ඒක මිසක්කා. හොදිසි කරලා.
මොටා ගෙදරයි. කොරටුවේ මේ තනකොළ දොර ගන්නවා වාගේ. සුදන හාමි මලයා. කොයි? මොකවත්ද මේ ගොඩට ඇවිදිල්ලා? මං අද ටිකක් මේ දවල් වෙලාම වතුරට බහින්නයි කල්පනා කරේ වගුරට. මේ දවස්වල වරුසාව නෙවෙද? හුඟක් තැන්වල කැරැන් කොකුදියේ බෙරළිය ගොල්ලවල් එක්ක ගහගෙන ගොහිල්ලා නැන්නම් යට වෙලා. ටිකක් දිය කඳ අඩු වෙනකන් ඵලයක් හරයක් ගන්න බැහැ වතුරට බහැලා. හැබැයි මාළු නම් ඕසෙට. ඒක හැබැයි දැන් ඉතින් මහ කන්නේ මැද්දාව නිවද? ඉල්මාසෙත් වෙන්ට ආවා. දෙව්ලාවට වරුසාව තමයි. ඉතින් මං ඔබට මේ කොච්චි ඩිංගකුයි අමුමිරිස් ටිකුයි කඩලා දෙන්න. ඒක හොඳයි. බා මොටා ගෙදරයි. අර මේ වැටකිට්ටුව තියෙන්නේ නයි කොච්චි පඳුරක් නෙවද? ඔව් ඔයි කොච්චි හොඳ අපූරු හිනි රහයි. ඉතින් මං එව්වත් කඩලා දෙන්නම්කෝ. කොරටුව වටේට ලාඩප්ප ගස් තියෙන්නේ මේ උඹ පෝරට දානවයි. ඔව් එව්ව තමයි මේ ගොම හැරුණුකොට පෝරට දාන්නේ ගස්වලට. හැබැයිට මල් සූර්යකාන්ත ගොල්ලට තියුණා නෙවෙයි මේ දෙවට කෙලවර අගල කණ්ඩියේ. මං විදින් විදේ කඩා නැවිත් දානවා හක්කලා. දැනමිතිනාල මාමත් කීවා අර උන්දගේ මේ දෙමට මල්ලන්ත ඕවිටේ තියෙන මී ගහේ මී ඇට වලින් තෙල් හිඳින්ට මේ ලබන දියවකඳ යොදා ගන්නට මේ අපට අපහසුද කියලා. මොකෝ අපට අපහසු? අපට මහේජන්තට මේ රපෝර්තු කරන්ට යන්න තියෙනවයි කියලා. මහේජන්ත කියනකොට මට මේ මතක් වුණේ හැබැයිට මේ ඔබට නිශ්චයක් නැද්ද මොටා ගෙදරයි ළඟකදී ගමට සිතාදීන් වෙලෙන්දෙක් හිම ආවයි කියලා දැන්නට. නෑ බං කොහෙද? හැබැයිට අපි ආරංචියක් පැතුරුවට වෙද ගමට වෙලෙන්දෙක් ආවයි කියලා ආරච්චිගේ දොස් කියන්ට. ඒක වෙන්න ඇති මේ ගම පුරා යන්නේ. හිටින් බලන්ට කල්පනා කරලා. ඔව් මයි හිතේ ගිය අමාවකට කලින් කවුද වෙලඳන් ගොයියෙක් ආවයි කියලා මේ ගාලු කඩේ ගාව කතා වුණා මං හාගෙන. හැබැයිට ඒක තමා හෙන මං ඉතින් විලවඟුරු පීරණ එකා වෙච්චේ මන් නොදැන මොකාට ගමට එන්න බැරිද ඉතින්. ඇයි උඹ මේ තකානියක් හේම හැව්වේ? උඹට මොකක්වත් ගන්න තිබුණයි වෙලඳන් ඇත්තන්ගේ. නෑ එහෙමට නෙමෙයි. මේ ඊයේ හැන්දකරේ මට ආරච්චි මලව්වේ බහිතිය යමුලිච්ච උනා. ඔන්ද තකානියක් මගෙන් හැව්වා ළඟදී ගමට සිතාදීන් වෙලෙන්දෙක් හිම ආවා ආරංචිද කියලා. එහෙනම් ආරච්චි රාල අර අපේ දැනමිතිරාල මාමලා කියාපු කතාව ගමේ හගිස්සනවා වාගේ. මේ උඹට වෙන මොනවයි කිව්වේ උන්ද? බහිතේ ගොයියා. වෙන මොනවක්වත් කියුවේ නැහැ. ඔය පුරස්නේ හැව්වාමයි. මේ හොඳයි. මේ කොච්චි ටිකයි අවු මිරිස් ටිකයි අල්ලගනින්කෝ. හිටින් මං අලකොලේ කොතර දෙන්න. දේව කරුණාව දේව ආශිර්වාද ලැබෙන්න ඕන. Oi lantarum pelaguela pang mesu yapu. දැන් අපට තෙලියයි වනේ වනසත්තු දන්නවා අපි පැලේ වග හැබැට.
පැල දොරකොට ගිනි මැලෙත් තියෙනවා නෙවෙද ඈ? තවමත් මේ මා වවුලුව පේන එළිය තියෙන ආකාශේ. මා වවුල ආකාශයෙන් වහන් වෙනකන් ඉන්ට නාකයි පැලට ගොඩ වෙන්න. ගොම්මන් වෙච්ච වෙලේ ඉඳලම ඉතින් හතා සීපා වගේ හෝරාව තමයි ඉතින්. ඉරගල වැටෙන්ටත් හාම මේ සකල තැන්නෙම හතා හීපා වගේ අටවිය බවට පත් වෙනවා නෙවද? ඒක ඇවිල්ලා ඒ ඇත්තන්ගේ ජාමේ. අපේ ජාමේ ඉරගල වැටෙන්ට කලින් සමයම තමයි යහක් කියලා. ඒක තමයි දෙවි ස්වාමීන්ගේ නියමය යහක් කියලා. පැල්ලගෙන හැටි කියා පම්පෝරි ගැහුවට මේ උණ්ඩිය තාම නැහැ නෙවද? මේක අලි තැන්නට බහිනකන් ඉන්නවද දන්නෙත් නෑ මේ ඉස්මරට එන්නේ නැතුව. අලි ටික තැන්නට ගොඩ වෙනකන්. බඹරවෙල ගොයියලගේ මීහරක් පට්ටිය දිහාවෙත් අලුත් අලි බෙඩි තියුණා අද උදේ. උස්නෙවත් ගොහින්නේ. අපට යන්ට වෙයිද මේ දන්නෙත් නැහැ මූ හොයන්න. කොතනදිත් විලම්බීතයක් කරගන්නේ මූ නෙවිද? බඹරවෙල මාමලෑ පට්ටිය හා ඉසව්වෙත් අලි බෙඩි තියුණයි මේ අපේ සුයප්පු මාමා. ඔව් බං මං හිතෙව්වෙත් නැහැ ඒ ඉසව්වටත් බොට කඳා ගාටන වෙයි කියලා. මයි හිතේ ඇත් කඩ කපොල්ල හරහා පහලට බහින්න පුරුදු වෙච්ච අලි කීප දෙනෙක් ඉන්නවා. ඇත් කඩ කපොල්ල හරහා කන්දේ පිටින් පහලට බැස්සේ හඳගිරිය ඉතරයි අලියෙකුට. නැන්නම් ඇත්තු විතරයි මේ ඔයින් පහලට බහින්නේ. අලි බහින්නේ නැහැ. අලියගේ පාදේ විශාල මදි ඔය ගල්තලා වල ආරෝවක් නැතුව ආපත්‍යක් නැතුව අඩිය තියන්න ස්ථාවරයට. නමුත් ඇත්තු තැන්න දිහාවට එන්නේ නැහැ. එහෙමම හැරිලා දොඹගස් තැන්නට යනවා. නමුත් හඳගිරියන් නම් තැන්න දිහා හක්කලං කරනවා. නමුත් දැන් උන්දට අමතරව තව ඈයෝ හුරු වෙලාද දන්නේ නැහැ ගන්තුලාන දිහා හක්කලං කරන්ට. මාමා අලිය විශාල හතා වුණාට කඳු කපොළු වල හක්කලං කරන්ට හොඳට පුළුවන් නේද? නැතුව හකිලා ඇත්තා දස්ස කඳු නගින්නේ. හරි පරිස්සමට අඩිය ඔබා බලලා තමයි අඩියෙන් අඩියට පය තිබන්නේ කන්දෙතින්. ඔය යතාගේ අලියගේ පතුල් හැට වෙනස් නෙවද මාමා? ඒක හැබෑව ඇතුගේ පතුල් දිගටි. අලියගේ රවුමට හුරුයි. ඇයි බම් මේ කයියේ තියෙන්නේ ගැන ඕන් අහගන්නillකෝ. වැලි කඳුරේ පය ඔබා තියෙන සකී හතා කියා පං අඩි පෙර යන්ට මැකී. ඇතෙකුද අලියෙකුද කොමද බලන් සකී මඩල ඇදී දික්වී නම්ම ඇතෙකි සකී. ඕන් හරි අපූරු කයිය. වැලි කඳුරේ පය ඔබ්බා තියෙන සකී හතා කියාපන් අඩි පෙර යන්ට මැකි. ඇතෙකුද අලියෙකුද කොමද බලන් සකී මඩල ඇදී දික්වී නම් ඇතෙකි සකි. වැලි කඳුරේ පය ඔබලා තියෙන අඩිපාර අයිති හතා කියාපන්. අඩි මැකිලා යන්න කලින් ඇතෙකුද අලියෙකුද කොමද බලන් සකි මඩල ඇදී දික්වී නම් ඇතෙකි සකි. දැන් මාමා කියාපු ඉදේ ඒ කියන්නේ අඩිය දිගටි හැඩයට හුරු නම් ඇතෙක්. ආංකයි අපූරුවට කී හැටි
පතුල් සටහනේ මඩලාකාර ගතිය දික් ඇදිලා නම් ඒ ඇතෙක්. පඳු පරන්දලා පෑගෙන අඳක් නිවද? පඳු පරන්දලා පෑගෙන අඳක් නිවද? කොයි හිට අහලා බලන්ට. පරන්ඩල් පෑගෙන බරට ලොකු හතෙක් හීපාවෙක් වෙන්න බෑ අහකලා. ඈ කන්දිපල්ල බගදා වැලිමුවෙක් වෙන්න ඕන. නෑ මාමා මුවකුරේකට පරණ්ඩල් තැරෙන රිද්මෙ නිවි. ඔයිට බොහොම සීරු මාරුවට තමයි මුවකුරේ මේ මුවෙක් නම් පය මාරු කරන්නේ. මේක නිකන් නරහතෙක්. කිව්වත් මේ මතුනේ ගොබිලා ගොජබ්බු ගොබිලා. කොහෙද බං උණ්ඩියා මේ ඕලුමුවා වැලිමුවා අඳුරගන්ට බැරි ජාමේ වෙනකන් බා ඕලුමුවා වැලිමුවා අඳුරගන්ට බැරි ජාමේ වෙනකන් ඉඳලා මූකලන් වල ගාටන්නේ ඈ බොට්ට ආකහේ වෙල්ෙලිය මැකෙන්ට ඉස්සෙල්ලා පැලට එන්න බැරි වුණාද? වදුලට උඩින් ගෝනාංග අඳුරන්න බැරි ජාමේ වෙනකන් හිට එළියට බහින්ට. දවල්ට පිදුරු හතු තෙල් දාපු මාළුවක් එක්කලා බත් කැවුනා ඉස්බුරුත්තෙට. ඉතින් පිඹුරට වාගෙන ඉන්න ගියා. නෙවද මේ පිලේ ලණුවැඳේ බුදිමතට. ඇහැරිලා මිදුල බලද්දී ආකාසේ වවුලොත් යන්න පටන් අරන්. ඉරගල තැන්න ගුවන් විදුලි මාලා නාටකය